අයිබෝවන් සුබ දවසක් ලයිව් ඕෆ් මැප් YouTube නාලිකාව නරඹන ඔබ සැමට නවගම පත්තිනි දේවාලයේ වැඳ පුදා ගන්න යමු. ඉදිරිපසින් අපිට දැක ගන්න පුළුවන් නවගම පත්තිනි දේවාලයේ චෛත්‍යරාජයන් වහන්සේ සහ බුදුමැදුර නවගම පත්තිනි දේවාලයේ නව පත්තිනි දේව මන්දිරයත් දැක ගැනීමට හැකියාව ලැබුණා. ඉදිරිපසින් සතර මහා දේවාලය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. කතරගම දෙවියන්, සුමන සමන් දෙවියන් වැනි දේව සතර මහා දේවාල අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. සරස්වති මෑණියන්ගේ පිළිරුවක් ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තමයි සුවිශේෂී අවස්ථාවකට අපි සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. පත්තිනි දෙවියන් උදෙසා පවත්වන මුළුතැන් පූජාව. දැන් මේ මුළුතැන් පූජාව ඔබට දැක ගැනීමට පුළුවන්. මුළුතැන් පූජාව ලබා ගැනීම සඳහා පොලිමේ රැඳී සිටින පිරිස වෙන්නේ මුළුතැන් පූජාව. මුළුතැන් පූජාවට ඉදිරිපස තිබෙන ශිව දේවාලය ඔබ දැක ගන්න පුළුවන්. ඉතින් ශිව දේවාලය කාලිමෑණි කෝවිල දැක ගන්නට පුළුවන්. කාලිමෑණි කෝවිලද අපි වැඳ පුදා ගත්තා. තිබෙන්නේ කාලිමෑණි කෝවිල. ඊළඟ දැක ගන්න පුළුවන් සීනෑ කෝරළේට ගංගා දිස්ත්‍රික්කයේ කැලණි ගංගා නිවනේ මිටියවත බාරව සිටින තවත් කෙනෙක් වශයෙන් කංගල දේවතුමන් වහන්සේ අපිට හඳුන්වන්න පුළුවන්. තවත් එක් පසෙන් ඔබට කඩවර දේවාලය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. කැලණි ප්‍රදේශයට තවත් බාරහාරවත්කින් තවත් විභීෂණ දෙවියන් අපිට හැඳින්වෙන්නේ. නවගම පුරාණ පත්තිනි දේවාලයේ බෝධීන් වහන්සේ ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට බුද්ධ මන්දිරයකින් යුතු රත්න බෝධීන් වහන්සේ රාජ්‍යන වනාගල සිටින ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. බෝධීන් වහන්සේට ඉදිරියට පැමිණෙන තිබෙන ප්‍රධාන වාහන කඩ